අදනේ අපේ ලොකු අක්කා මාව බලන්න එනවා කිව්වේ. ඉක්මනටම මිදුලා තුගාලා ගේ අස් කරලා අපේ ලොකු අක්කට කන්න කෑම හදන්න ඕන. දැන් හරි කෑම මේසෙත් ලෑස්ති. අක්කා එනකම් මම මිදුකට වෙලා ඉන්න ඕන. ඔන්න අපේ චූටි එයාලගේ ලොකු අක්කා එනකම් මිදුලට වෙලා බලාගෙන හිටියා. ටික වේලාවකින් චූටි දැක්කා එයාගේ ලොකු අක්කා එනවා. ආනේ අපේ අක්කා අපිට කොයිතරම් දෙයක්ද? ඉතින් කොහොමද චූටි? හොඳයි අක්කා. එන්නකෝ අපි යමු ඇතුළට. චූටි එයාගේ අක්කා එක්ක කතා කර කර රස තේ එකක් බිබී හිටියා. ටික වේලාවක් ගියාට පස්සේ චූටි එයාගේ අක්කා එක්ක කෑම කන්න ලෑස්ති වුණා. චූටි මං ඔයාට හොඳ තෑග්ගක් දෙනවා. ඒ මොනවද අක්කේ? මං ඔයාට කෑම රසවත් කරන ලුණු කුඩු ටිකක් ගෙනාවා. ලුණු කිව්වේ අක්කා? චූටි මෙන්න මේ ලුණු කුඩු වලින් චුට්ටක් ඔයාගේ කෑමවලට දාලා බලන්නකෝ. ඉතින් චූටි එයාගේ ලොකු අක්කා දීපු ලුණු කුඩු වලින් පොඩ එයාගේ කෑමවලට දාලා කවලම් කළා. ලුණු දැම්මම අමුතු රසක් ආවනේ මේ කෑම ටිකට. චූටිට ගොඩාක්ම සතුටුයි. චූටිගේ කෑම ලුණු දැම්මට පස්සේ වෙනදටත් වඩා රසවත් වුණා. චූටිගේ ගෙදර එන එයාගේ යාළුවොත් රස කර කර චූටිගේ කෑම කෑවා. ඒක නෙමේ චූටි. ඔයාගේ කෑම වෙනදටත් වඩා රසයි. ඔයා මොනවදනේ මේ කෑමවලට දාන්නේ? මේ හාමිනේ අපේ අක්කා මට ලුණු කුඩු වගේක් ගෙනත් දුන්නා. මම මේ ඒවා දාලා කම්මයි කෑම යන්නේ. ඒ නිසා මගේ කෑම තවත් රසයි. ලුණු කුඩු? මං අදමයි ලුණු කුඩු ගැන ඇහුවේ. ඉතින් චූටි කිකිලි කෑම යන්නේ ලුණු කුඩු දාලා කියලා කැලෑගම පුරාම ආරංචි වුණා. දවස් මෙහෙම ගත වෙලා ගියා. එක දවසක් ඌරු හාමිනේ චූටි කිකිලිව හොයාගෙන ආවා. චූටි කිකිලි හෙට අපේ ගෙදර දවල් කෑමක් තියෙනවා. ඉතින් මං හාමිතයි එළු හාමිතයි ලීන් පැතික්කිතයි කෑමකට එන්න කිව්වා. චූටි කිකිලි ඔයත් අනිවාර්යෙන් දවල් කෑම දෙන්න ඕනේ. ඌරු හාමිනේ මං අනිවාර්යෙන් එන්න. ඒකනේ මේ චූටි කිකිලි මට පොඩි උදව්වක් ඕනේ. ඒ මොකද්ද ඌරු හාමිනේ? අනේ මට ඔයා කෑම රසවත් කරන ලුණු ටිකක් දෙන්නකෝ. මන් දෙන්නම් ඌරු හාමිනේ. ඌරු හාමිනේ චූටි දුන්නු ලුණු ටිකත් අරගෙන සතුටින් ගෙදර ගියා. පහුවෙනිදා දවල් කෑමට ඌරු හාමිනේගේ යාළුවෝ ටික ඌරු හාමිනේගේ ගෙදරට ආවා. එහෙනම් මගේ යාළුවනේ කෑම බෙදාගෙන කන්නකෝ. රස පාටයි කෑම ටික නම්. ඇයිත් මේ ඔයාලගේ මූණු වෙනස් වුනේ? කෑම රස නැද්ද? ඌරු හාමිනේ ඔයා මේ කෑමවලට මොනවද දැම්මේ? කෑම ටික නම් කන්න අමාරුයිනේ. කෝ බලමු කාලා. ඌරු හාමිනේ උයපු කෑම වලින් පොඩ්ඩක් අරගෙන කාලා බැලුවා. ඌරු හාමිනේගෙත් මූණ වෙනස් වුණා. අනේ කෑම ටික කන්න අමාරුයිනේ. මම මේ දා චූටි කිකිලගෙන් ඉල්ලගෙන ආව කෑම රස කරන ලුණු දැම්මා. වැඩිපුර ලුණු දැම්මා කෑම තවත් රස වෙන්න.
ඒත් කෑම ටික කන්න බෑනේ. ඌරු හාමිනේ ලුණු ගොඩක් දැම්මම කෑම ටික කටේ තියන්නත් බෑ. හරි පදමට කෑමවලට ලුණු පොඩ්ඩක් දැම්මම තමා රස. එහෙමද චූටි කිකිලි? මං කෑම රස වැඩි වෙයි කියලා ලුණු ගොඩක් දැම්මා. ඒකට කමක් නෑ. මං ඉක්මනටම ඔයාලට කන්න නූඩ්ල්ස් එකක් හදලා ගන්නම්කෝ. ඌරු හාමිනේ මතකයක් තුවත් ලුණු ගානට දාන්න හොඳේ. එහෙම කියලා එළු හාමිනේ ඌරු හාමිනේට විහිළු කළා. ඉතින් ඌරු හාමිනේ යාළුවෝ ටිකයි එකතු වෙලා ආපහු කෑම හැදුවා. චූටි කිකිලිගෙත් හරි පදමට ලුණු දාන විදිහ අහගත්තා. මේ පාර ඌරු හාමිනේ හදපු නූඩ්ල්ස් එක ගොඩාක් රසට ආවා. හැමෝම ගොඩක් සතුටින් ඌරු හාමිනේ හදපු කෑම එක කකා විනෝද වුණා.